ඔන්න දැන් ඔයාලටත් WhatsApp එකට ෆෝන් නම්බර් එකනදී ඕනම කෙනෙක් ඇඩ් කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි යූසර් නේම් එක කරහා ඔයාලට පුළුවන් ඕනම කෙනෙක්ගේ WhatsApp එකක් ඇඩ් කරගන්න ෆෝන් නම්බර් එක නොදී. ඉතින් ප්‍රයිවසි එක ගැන හිතලා අලුත් අප්ඩේට් එකක් දීලා තියෙනවා WhatsApp එකෙන්. මම අද කතා කරන්නේ ඒක කොහොමද හරි ගස්ස ගන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම WhatsApp එක ඕපන් කරගෙන අපි බලා ගන්න ඕනි ඔයාලට මෙව ඔප්ෂන් එක ලැබිලා තියෙනවද නැද්ද කියලා. මොකද සමහරක් අයට විතරයි මෙම ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට සියලුම දෙනාටම ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලටත් මෙම සේවල් ලැබිලාද කියලා බලන්න උඩින්ම තියෙන ඩොට් තුන ක්ලික් කරලා setting යන්න. setting ගියාම ඔයාලට මෙතන පෙන්නනවා account කියලා. account එකට යන්න ඕනේ. account එකට ගියාම මෙතන your account යටතේ අලුතෙන් ඇවිල්ලා ඇති add username කියලා username කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මෙම සේවාව ලබා ගන්න. ඉතින් එහෙනම් මුලින්ම කරන්න ඕනේ ඔයාලට අලුත් username එකක් create කරගන්න ඕනේ. ඉතින් මෙතන username එක touch කරාම මෙතන උඩින්ම තියෙනවා edit කියලා. මම දැනට මෙතන මේ username එකක් හදලා තියෙන නිසා මට මෙතන edit පෙන්වනවා. නැත්නම් ඔයාලට කෙලිම username එක create කරගන්න පුළුවන්. ඉතින් මම දැනට edit කියලා යන්නම්. edit කියලා ගිහලා change username යන්න. change username ගියාම ඔයාලට මෙතන ගැලපෙන විදිහට ඔයාලගේ username එක create කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට username එක create කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ හෝ අඳුරන මිතුරෙක් ඔයාගේ WhatsApp නම්බර් එක ඉල්ලුවාන් පස්සේ WhatsApp නම්බර් එක නොදී මින් ඉදිරියට ඔයාලට පුළුවන් ඔයාගේ username එක දෙන්න. ඉතින් ඔයාටත් වෙන කෙනෙක් username එකක් ඔයාට ලබා දුන්නොත් ඔයාලට පුළුවන් message කරන option එක යටතේ ගිහලා උඩින්ම තියෙන search icon එක click කරලා ඔයාගේ ඒ ලබා දුන්නු username එක add කරලා search කරලා ඒ අදාළ contact එක add කරගන්න.